ගිය සතිය අපි ගියා ගාල්ලේ. ගාල්ලේ යනකොට අතරමඟ කැස්පෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් බලන්න අපි නැවතුණා. ඒකෙදි දැන් සති දෙකක් විතර වයස චූටි පැටවු ටිකක් අපේ අත්වලට දුන්නා බලන්න. බලන්නකෝ ඒගොල්ලෝ හොඳට අපේ අත්වලට හුරු වෙලා ඉන්න හැටි. ඒකේ ඉන්න මාමා නම් කිව්වේ කැස්බෑ වගේ හදවත තියෙන එයාගේ යට කොටසේ කියලා. ඉතින් එයා අතට තියාගත්තාම අතේ තියෙන රස්නෙට කැස්බෑව හොඳට අතට වෙලා ඉන්නවා කියලා තමයි මේ මාමා කියලා කිව්වේ. ඒ වගේම තමයි තවත් දෙයක්. මෙතන ඉන්නවා ආබාධිත කැස්බෑවෝ. කකුලක් නැති, කන් ඇස් පේන්නේ නැති, එතකොට කට්ට කැඩුන අය. ඒ වගේ කැස්බෑවෝ මේගොල්ලෝ තියාගෙන බලා ගන්නවා. එංගලන්තයේ ඉඳන් මාමා කෙනෙක් තමයි මේගොල්ලෝන්ව සංරක්ෂණය කරන්න වියදම් කරලා ටැංකිය හදලා කෑම බීම දීලා ඒ වගේ වැඩ කටයුතු සියල්ලම කරන්නේ. Hi everyone. When you go Goal, just stop at the Booster Junction. Go and see this nice turtle hatchery which managed by the British person. And one more thing, this is totally free. Thank you.